මේක ඔයාලා දවස් කීයද ඉඳන් අපි අද දවසේ ආවේ ඒ කියන්නේ මේ සෙන්ට් ජෝන් ආයතනයෙන් මධ්‍යම පළාත ඉස්කෝලවල ළමයින්ට දවස් ගානේ බෙදලා දීලා තියෙනවා. එතකොට අද තමයි අපිට දීලා තියෙන්නේ. මේ ඉස්කෝලෙන් ඉවිල්ද? ඔව් අපි මේ නංගි කෙනෙක්. එයා හෙම්මාලිකේ මම කුරුදත්ත රෝයල් එකේ. ඒ වගේ ඉස්කෝලවල සිනෙක් කෙනා දවසට ඇවිල්ලා අපිට කියලා දීලා තියෙන ප්‍රථමාධාර එතකොට තව ඒ වගේ දේවල් දැන් මෙතන එක්කෙනෙක්ට කලන්තේ හැදුනොත් අපි යාට ඒ කියන්නේ ප්‍රථමාධාර කරන්න ඕන. වගේ පැන්ඩෝල් ලිලවොත් දෙන්න ඕනේ. බාම් වගේ අයිඩෙක්ස් ඒ වගේ ඔළුවේ කැක්කුම තියෙන අයට එහෙම අපි දෙනවා. එතකොට ඉතින් මේ බෑග් වල පඩු තියෙන. ඒ වගේන් අරගෙන එයාලා අපිට කියනවා ඔළුවේ කැක්කුමයි කියලා. එතකොට අපි බාම් දෙනවා ගා ගන්න. ඒ වගේ මේ දලදා ප්‍රදර්ශනයේ වඳින්න එන අයට අපි ප්‍රථමාධාර ලබා දෙනවා උදව් කරනවා. මේක ඔයාලගේ ප්‍රින්සිපල්ද යවුවේ මේ කරන්නේ. ඒක ගැන ඔයාලා මොනවද මේ එක්ස්පීරියන්ස් එක ගැන ඔයාලා මොනවද හිතන්නේ? ඇත්තටම ගොඩක් හොඳයි ඉස්සෙල්ට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම එක්ස්පීරියන්ස් එක ගොඩක් වටිනවා. මේ මම 11 වසරේ ඉන්නේ. මම ආසයි ડોක්ටර් කෙනෙක් වෙන්න. එතකොට ඉස්සරහට ડોක්ටර් කෙනෙක් වුණාම ඔය වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. එතකොට ඉතින් ඒකටත් ගොඩක් ලොකු දවක් වෙනවා මේකේ. සාමාන්‍යයෙන් තව ඉස්කෝලවල ගොඩක් ළමයි මේ වගේ වැඩවලට එන්නේ නැතුව ඉන්නවා. ඉස්කෝලේකට පොඩ්ඩක් ලැජ්ජා විදියට අමාරු කියලා හිතනවා. ඒකට මොනවද කියන්නේ හිතන්නේ? ඇත්තටම කියන්න තියෙන්නේ යාළුවටත් මේ වගේ ජොයින් වෙන්න. ඒක ළමයි විදිහට ගොඩක් හොඳයි. දැන් ගොඩක් අය බාහිර දේවල් වලට යන්නේ නැහැ. ඉගෙනීමට විතරයි යන්නේ. ඇත්තටම ඉගෙන ගන්නවා වගේම බාහිර වැඩ කටයුතුත් අපි කරන්න ඕන. ඉදිරි ලෝකයේ ගොඩක් තරඟකාරී ලෝකයක්. එතකොට අපිට ඒක ජීවත් වෙන්න නම් අපි කියන්නේ ඉගෙනීම් වැඩ කටයුතුයි බාහිර වැඩ කටයුතුයි දෙකම බැලන්ස් එකේ කරගෙන යන්න. ඉතින් මේක ගොඩක් වටිනවා අපේ ජීවිතයේ අත්දැකීමක් කරගන්න ඉස්සරහට මුහුණ දෙන්න. ඉස්කෝලේ නම මොනවද ඔය? කුරුදත්ත රාජකීය විද්‍යාලය. ඔයා මොනවද ෆීල් කරන්නේ ඒක? ඇත්තටම මේක අපිට හොඳ දෙයක්. ඒ කියන්නේ අනික් කට්ටියගේ දේවල් ගැන අපිට දැනගන්න පුළුවන් මේකෙන්ද අනික් කට්ටියට සහයෝගය දෙන්න අවස්ථාව ලැබෙච්ච එක. ඔයාලා ගෙදර මේ අම්මා තාත්තලාට එයාලා මේ යන්න කියලා කැමති වෙනවද? ඔව් ඇත්ත ජීවිතේට හොඳ අත්දැකීමක් ලබා ගන්න හම්බෙන chance එකක් හින්දා. ඔයාගේ ගෝල් එක මොනවද? ඉස්සරහට මොනවද වෙන්න ඕනේ කියලා හිතන්නේ? මම නම් කැමති ડોක්ටර් කෙනෙක් වෙන්න තමයි. මේක ලොකු එක්ස්පීරියන්ස් කියලා හිතනවා නේද? ඔව්. කොයි ඉස්කෝලේ? මම හිරාවේ. කොයි වසරේ ඉගෙන ගන්නද? මං 8 ශ්‍රේණියේ. ඔය ගම කොහෙන්ද? මං ජම්බුගහපිටියේ ඉඳන් තමයි ආවේ. එහෙනම් ඔයාලත් ජම්බුගහපිටියද? මං පුස්සල්ලාවේ. කොහෙද? පුස්සල්ලාවේ. එන්න මෙයා වෙන එක වසරේ එකම වසරේ. මට හම්බුනේ මෙයාව. එහෙමද? ඒ විදිහට ඉතින් මේ වගේ වැඩ වලින් අලුත් යාළුවෝ හම්බ වෙනවා අපිට අලුත් ඉස්කෝලවල. ඒකත් හොඳයි නේද? Okay, thank you very much.